හලෝ කොහොමද ඔයාලා හැමෝම ලක් ක්‍රිප්ටෝ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් Bitcoin එක සම්බන්ධ පොඩි අප්ඩේට් එකකුයි මම මේ අරගන්න ඕල් කොයින් එකක් ගැනයි කතා කරන්නයි මේ අද වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි දන්නවා ගිය සෙන්සුරාදා මේ උදේ මාකට් එකේ මේ ලොකු ඩ්‍රොප් එකක් වුණා. ඉතින් බිට්කොයින් එක 1,19,1000 100 එකන 1,01,10,000 වගේ එක පාට ඩ්‍රොප් වුණා පොඩි වෙලාවක් ඇතුළත විනාඩි 10ක වගේ 5ක වගේ ඇතුළත. ඉතින් එතකොට අපි දැක්ක ගොඩක් ඕල් කොයින්ස් එකම කරෙක්ට් වුණා. දැන් ඊට පස්සේ මේ මාකට් එකේ මේ වීක්ලි chart එකේ අපි ඉන්නේ. ඒ මාකට් එක රිකවර් දැන් 110 111 වගේ තමයි දැන් තියෙන්නේ. හැබැයි මේ තව ක්‍රෑෂ් එකක් තව මේක පහළට වැටෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ලක්ෂයෙන් පහළට වැටලා 96ට විතර වගේ වැටෙන්න chance එකක් තියෙනවා. එහෙම වුණොත් තමයි ඇත්තට මම නම් හිතන්නේ හොඳ. එතකොට ගොඩක් අය පැනික් වෙලා මේ මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය අයින් වුණාට පස්සේ තමයි අපිට ඕල් සීසන් එකක් දක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බිට්කොයින් එක එතනින් කොන්සෝල්ඩේට් වෙලා ආය 100,000 ලිටර ඇවිල්ලා 150ට 160ට 70ට වගේ යන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හැබැයි මේ 50 week moving average එක තමයි මේ මම දාලා තියෙන නිල් පාටින් මේකෙන් පහළ weekly candles දෙකක් close කරොත් එහෙම ඊට පස්සේ ඉතින් අපිට හිතන්න වෙන්නේ මේ Bitcoin එක ගේ පම්ප් එක ඉවරයි ඊට පස්සේ Bitcoin එක පහළට එනවා කියලා. ඉතින් එහෙම ආවා කියන්නේ all season එක දක ගන්න හම්බෙන්නේ නැහැ කියන එක. ඉතින් මම විශ්වාස කරනවා Bitcoin එක 100,000 වලින් පහළට ඇවිල්ලා කොන්සෝල්ඩේට් වෙලා කට්ටිය මෙතන හොඳටම බය වෙන්න පුළුවන්. මොකද මේ ඩම්ප් එකේ දුනත් හැමෝම තාම කියනවා මේ 100,000 වලින් පහළට වැටුන්නේ නැහැ නේ කියලා එහෙම හිතන් ඉන්නවා. එතකොට ගොඩ දෙනෙක් එහෙම හිතනවා අනිවාර්යෙන් බිට්කොයින් එක ඒක බ්‍රේක් කරලා ඒ හැටි දිනා හිතන එක මේ ඒ කියන්නේ ඒ වගේ අයව මාකට් එකෙන් වොෂ් අවුට් කරන්න පැනික් වෙලා බය වෙලා යන මේ වීක් ඒ කියන්නේ මෙන්ටැලිටි එකක් තියෙන මාකට් එකෙන් එක්ස්පීරියන්ස් නැති අයව සම්පූර්ණයෙන් මාකට් එකේ අයින් කරන්න තමයි කරලා තමයි සාමාන්‍යයෙන් ඕල් සීසන් බුල් රන් එහෙම එන්නේ ගොඩක්. බිට්කොයින් නම් බුල් රන් එක ගියා කියලා අපිට පැහැදිලිව පේනවා 15,500 ඉඳන් දැන් 125 ටම් බිට්කොයින් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි බිට්කොයින් අප්ඩේට් එක මම හිතනවා ඒ බිට්කොයින් එක 100,000 වලට පහළට වැටිලා කොන්සෝලිඩේට්ලා අවුට් යනවා නම් තමයි හොඳ. එතකොට මේ ඔක්කොම වොෂ් අවුට් වෙලා මාකට් එකේ හොඳ බුල් රන් එකක් අපිට වගේම ලොකු ඕල් සීසන් එකක් බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව මම මේ බයි කරන ඕල් කොයින් එක ගැන කතා කරන්නත් කැමතියි. මේකේ නම ආටිෆැක්ට්. හැබැයි මතක තියාගන්න ඕනේ මේක මේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි. මම කාටවත් මේ කොයින් එක ගන්න කියනවා නෙමෙයි. මමත් දන්නේ මේ කොයින් එකට මොකද වෙන්නේ කියලා. මේ විශ්වාසයක් තියෙනවා මේක වැඩි වෙයි කියලා. මේක මේ මාකට් කැප් එක මේ කොයින් සප්ලයි එක මැක්ස් කොයින් සප්ලයි එක එහෙම ගන්න බැලුවම ඉතින් ඔයාලට පේන විදිහට මේක මේ සත 31යි දැන් තියෙන්නේ. මේක MEXC එකේ Gate.io KuCoin ඒ වගේ මේ හොඳ කියන්නේ පොපියුලර් එක්ස්චේන්ජස් වලින් මේක අරගන්න පුළුවන්. මේකේ හොඳම දේ තියෙන්නේ මේ මාකට් කැප් එක ගොඩක් පොඩි. ඒක හොඳයි. මොකද ඒ කියන්නේ මේක කියන්නේ 60 මිලියන් වලට පම්ප් වුණත් 10 ගුණයක් කියන්නේ 60 මිලියන්. හරි. ඒතකොට මේක $3 3ට ගියත් මේකේ මාකට් කැප් එක ඒත් පොඩි. ඒ කියන්නේ මේක හොඳට පම්ප් වෙන්න chance එකක් තියෙනවා. අනිත් මේක ගොඩක් ඉක්මනට පම්ප් වෙන්න වැඩිපුර ඉක්ම කියන්නේ අනිත් ඒවාට වඩා ගොඩක් ඉක්මනට පම්ප් වෙන්න chance එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේ මාකට් සප්ලයි එක 25 මිලියන්. ඒ කියන්නේ මුළු මේ මාකට් එකේ තියෙන මුළු ටෝකන් ගාන 25 මිලියන්. ඒ කියන්නේ හරිම අඩු ටෝකන් සංඛ්‍යාවක් තමයි මේ මාකට් එකේ තියෙන්නේ. 25 මිලියන් කියන්නේ ගොඩක් අඩුයිනේ. සමහර අපි දකින ටෝකන් 1 බිලියන් 10 බිලියන් එහෙමනේ. ඉතින් මේ හින්දා මේ තියෙන කියන්නේ ලික්විඩිටි ගොඩක් අඩුයි. ඒතකොට දැන් මේකට ලොකු බයි ප්‍රෙෂර් එකක් ආවොත් එහෙම විකුණන්න කට්ටිය ගොඩක් නැත්තම් ප්‍රයිස් එක ගොඩාක් ඉක්මනට ලොකු ගණන් වලට වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේක හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ආයෙත් මතක් කරන්න කැමති මේක ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි. ඔය කට්ටිය මේක අරගෙන සල්ලි හම්බ කරත් මට දැනගන්න ඕනේ නැහැ. සල්ලි නැති වුණත් මට දැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම මගේ මේ এডুকেෂනල් පර්පසස් වලට තමයි මේක මේ ඔය කටත් එක ෂෙයා කරගන්නේ. ඉතින් මේක වෙබ්සයිට් එකට ගිහලා බැලුවොත් එහෙම අපිට පේනවා මේකේ සෑහෙන හොඳ වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේම අර බලපු ගාම හිත ඇද ගන්න සුළු විදිහේ වෙබ්සයිට් එකක්. ඉතින් මේ වගේ එකක් තමයි මේ වගේ ඒවා තමයි පම්ප් වෙන්න පුළුවන්. මොකද දැන් අලුතෙන් කට්ටිය එද්දි මේ වෙබ්සයිට් එක බලපු ගාම තේරෙනවානේ මේක ටිකක් ක්වොලිටි ප්‍රොජෙක්ට් එකක් කියලා. අනිත් එක මේ ටෝකන් එකට යුටිලිටි වැලියු එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ගේම් එක ගහන්න මේ ටෝකන්ස් ඕනේ. ගේම් එක හිතන්න දැන් මේ තුවක් ගන්න එකක් තියෙනවා නම් ගන්න එක අප්ග්‍රේඩ් කරන්න ඒ ටෝකන්ස් ඕනේ. දැන් මේකේ මේ එක සූට්ස් තියෙනවා අපිට අරගන්න පුළුවන්. උදාහරණට මේ වගේ දැන් මේ වගේ මේ ඔය NFT වගේ මේ NFTs ගන්න පුළුවන්. මේ NFT ගන්න අර ටෝකන් එක යූස් කරන්න යනවා. ඒ කියන්නේ ඒ ටෝකන් එකට යුටිලිටි වැලියු එකකුත් තියෙනවා. ඒක නිකන් අපිට අරන් හෝල් කරනවා වගේ නෙමෙයි මේ ගේම් එක සෙල්ලම් කරද්දී ඒ ටෝකන් එක ඒකට යොදා ගන්නවා. ඉතින් ඒක සෑහෙන හොඳ දෙයක්. ඉතින් chart එක බැලුවොත් එimhe
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ගිය සෙන්සුරාදා ගොඩාක් කොයින්ස් 150 60 වැටෙද්දි මේ ටෝකන් එක ඒ වෙලාවේ තිබ්බේ 735 විතර වගේ. ඊට පස්සේ 735 තිබිලා මේක 721කට වැඩිලා රිකා වෙලා දැන් ඔන්න 730කට මායි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනිත් කොයින්ස් එහෙම ගොඩාක් ඩ්‍රොප් වෙද්දි මේ කොයින් එක ඩ්‍රොප් වුණේ නැහැ. ඉතින් ඒක සෑහෙන වටිනවා. ඒකෙන් කියන්නේ මේක මේ හොඳ මේ බයි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ මේක ගොඩාක් පම්ප් වෙන්න chance එකක් තියෙනවා කියන එක. ඉතින් මේක දැන් මේ කලින් තිබිච්ච ගානටම ඩබල් බොටම් එකක් හැදලා මේ උඩට ඇවිල්ලා දැන් 730 වගේ තියෙන්නේ. හැබැයි අපි කලින් කිව්වා වගේ බිට්කොයින් එක 100න් පහළට වැටුනොත් මේක සමහර විට මේක මේ ට්‍රෙන්ඩ් ලයින් එකට එන්න chance එකක් තියෙනවා. එහෙම වුණොත් එහෙම අපිට 718 720 දී වගේ ආයෙ මේක ඇඩ් කරන්න පුළුවන්. මම ඕල්රෙඩි අරගෙන තියෙන්නේ. මම ආයෙ 720ට આવොත් තව ඇඩ් කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේක සෑහෙන හොඳ ටෝකන් එකක් කියලා විශ්වාස කරනවා. මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමේ. මම කාටවත් ගන්න කියනවා නෙමේ. මේ අරන් හම්බුනොත් සල්ලි හම්බ කරගත්තොත් හොඳයි. නැත්තම් ඉතින් ඒත් හොඳයි. රයිට්. ඉතින් ඒ වගේ විස්තරයක් තමයි කියන්න තියෙන අද වීඩියෝ එකේ. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඕකේ නේද? බයි.